ආයුබෝවන් අද මම මේ වීඩියෝ එකේ ගේන්නේ අපි ගිය බදුල්ල සංචාරය ගැන විස්තර ඇතුළත් වීඩියෝ එකක්. ඉතින් අපි මේ සංචාරයේදී දුම්රිය තමයි ප්‍රධාන ලෙස යොදාගත්තේ. ඉතින් මේ තමයි මගේ තුන්වන වීඩියෝ. ඉතින් අපේ travelling diary කනිෂ්ක YouTube channel සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන ෂෙයා පාරකුත් කරගෙනම කමෙන්ට් එකකුත් දාමුද? අපේ travelling diary YouTube channel සබ්ස්ක්‍රයිබ් කරමු. අපි සබ්ස්ක්‍රයිබර්ස් 100 ටාගට් එකකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ අපේ YouTube channel මගින් උඩරට මැණිකේ දුම්රිය විස්තර ඇතුළත් වීඩියෝවක්, දුම්රියක් හරියටම බුක් කරන ආකාරය ඇතුළත් වීඩියෝ දෙකක්ම අපි කරලා තියෙනවා. ඒ වීඩියෝස් ටිකත් අපි බලමු. හරි, ඉතින් මේ ඔබට තිරෙන් දිස්සෙන්නේ මුතියංගන රාජමහා විහාරස්ථානය. ඉතින් එහෙනම් අපි විස්තර සඳහා වීඩියෝ එකට යමු. මේ තමයි මගේ තුන්වන වීඩියෝව. අද මං කියන්න යන්නේ අපි ගිය බදුල්ල සංචාරය පිළිබඳවයි. ඉතින් අපි මේ බදුල්ල සංචාරේ ගියේ මුතියංගන රාජමහා විහාරස්ථානයට. මේ ඔබට මේ තිරෙන් දිස්වෙන්නේ මුතියංගන රාජමහා විහාරස්ථානයයි. මේ මුතියංගන රාජමහා විහාරස්ථානයේ තමයි අපි පළමු වරට බදුල්ලේ ගොස් ගියේ. ඉතින් අපි මේ සංචාරයට තෝරාගත්තේ දුම්රියනේ. මාධ්‍ය දුම්රියනේ. ඉතින් අපි ගියේ නුවර සිට පාන්දර 4ට පැමිණෙන තැපැල් දුම්රිය. මෙය 8:50 වෙද්දී නානුවේ දුම්රිය ස්ථානයට පැමිණෙනවා. මේදී අපි රාත්‍රී තැපැල් දුම්රිය බදුල්ලෙන් සවස් 6:00ට පැමිණෙන දුම්රිය අපි තෝරාගත්තා. එම දුම්රියන් දෙකේ පළමු දුම්රිය වෙන් කරගන්න පුළුවන් නැරඹුම් මැදිරිය පමණයි. එන විට දෙවන පන්තිය වෙන් කළ ආසන හා පන්තිය වෙන් කළ ආසන වෙන් කළ හැක. මේ තමයි ඇල්ල 9S දුම්රිය. මෙයද ඔබට දැක්කත හැකි දුම්රිය යාමේදී. මම අපේ YouTube channel සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් අදට ගිහින් ජය වේවා ඔබ සැමට.